Welcome to my YouTube channel සිංහල with M මදුෂානි. ඉතින් හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. තාමත් YouTube channel එකට එකතු වෙලා නැත්නම් ඔන්න එකතු වෙන්න සිංහල with M මදුෂානි YouTube channel එකත් එක්ක. මේ වීඩියෝ එක ගෙනාවේ 2026 A level විභාගයේ ලියන්න ඉන්න ඔයා වෙනුවෙන්. මට හැමෝම කියන කාරණයක් තමයි මේ සාහිත්‍ය අමාරුයි කියලා. ඇත්තටම සාහිත්‍ය කියන්නේ අමාරු විෂයක් නෙවෙයි. හරිම ආසාවෙන් ඉතාමත් උද්‍යෝගිමත් විදිහට ඉගෙන ගන්න පුළුවන් විෂයක් තමයි මේ සාහිත්‍ය කියලා කියන්නේ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා එන්න channel එකත් එක්ක එකතු වෙලා සාහිත්‍ය වගේම ව්‍යාකරණ කොටසත් ඔක්කොම ටික ඉගෙන ගන්න. සිංහල වලට ඒකක් ගන්න බෑ කියලා හිතාගෙන ඉන්න අය විශේෂයෙන්ම එන්න මේ පැත්තට ඇවිත් බලන්න සිංහල වලට ඒකක් ගන්න අමාරුද කියලා. ඇත්තම කිව්වොත් සිංහල වලට ඒකක් ගන්න එක අමාරු නැහැ. ඔයගොල්ලෝ හිතන් ඉන්න විදිහට සාහිත්‍ය අමාරුත් නැහැ. ඉතින් මම ආරාධනා කරනවා හැමෝටම එන්න කියලා channel එකට ඇවිල්ලා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට notification එකක් එයි. ඉතින් මේ වීඩියෝ එක A level කරන ඔයා වෙනුවෙන්මයි. ඉතින් අද කතා කරන්න යන්නේ මට්ට කුණ්ඩලී කතාවස්තුවේ ඇසුරින් අහන ඕනිම ප්‍රශ්නයකට පිළිතුරු ලියා ගන්න පුළුවන් විදිහේ උපුටන කීපයක් පිළිබඳව. ඉතින් මේ උපුටන ටික පාඩම් කරගත්තොත් ඔයාලට පුළුවන් මට්ට කුණ්ඩලී කතාවස්තුව ආශ්‍රයෙන් එන ඕනිම ප්‍රශ්නයකට උත්තරයක් ලියා ගන්න. මම මේ විදිහට ඔයගොල්ලන්ට තියෙන හැම කතාවකටම අදාළව උපුටන ටික දෙනවා. ඒ උපුටන ටික ඔයා පාඩම් කරගන්න. විශාල උපුටන ප්‍රමාණයක් මම දෙන්නේ නැහැ. පොඩි උපුටන ප්‍රමාණයක් දෙන්නේ. ඒ ටික පාඩම් කරගත්තොත් ඔන්න මේ කතාවස්තුන් වලට අදාළව රසස්වාද ලියා ගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. ඉතින් අද දෙන්නේ සද්ධර්ම රත්නාවලියේ එක කතාවක් වන මට්ට කුණ්ඩලී කතාවස්තුවේ විචාර ලියන්න ආදාළ උපුටන ටික. ඉතින් හැමෝටම ආරාධනා කරනවා channel එකත් එක්ක රැඳිලා ඉන්න. යාළුවන්ටත් ආරාධනා කරන්න එන්න කියන්න channel එකත් එක්ක එකතු වෙන්න කියන්න. එන්න අපි සාහිත්‍ය ඉතාමත් රසවත් විදිහට ඉගෙන ගනිමු. එහෙනම් අපි බලමු මොන උපුටන ටිකද අපි මට්ට කුණ්ඩලී කතාවස්තුවට අදාළව පාඩම් කරගන්න ඕනි කියලා. අපි යම් පාඩම් පැත්තට. හරි, මම මේ විදිහට ඔයාලට උපුටන 9ක් දක්වලා තියෙනවා මට්ට කුණ්ඩලී කතාවස්තුවට අදාළව. ඉතින් මේ 9 පාඩම් කරගත්තොත් ඔයාලට පුළුවන් මට්ට කුණ්ඩලී කතාවස්තුව ආශ්‍රයෙන් එන ඕනිම ප්‍රශ්නයකට උත්තරයක් ලියා ගන්න. ඉතින් බලන්න පළවෙනි එක දීලා තියෙනවා නුගගස මහත්වත් නුගපලේ කුඩා වන්නාසේ තනාග ගලා තෙල් බින්දුවක් විතරක් අනුන්ට නුදුන් විරෝය. ඇඹුලකින් තඹ මලකඩ නැති වන්නාසේ. මම පොඩි උපමා ටිකක් තමයි මෙතනට දීලා තියෙන්නේ. ඉතින් මේ ටික ඔයා පාඩම් කරගන්න. මේවා පාඩම් කරන්න ඇත්තටම අමාරු නැහැ. ඊගාව එක දීලා තියෙනවා රත්රන් හැරගෙන අකුරු ලියනසේ නොදන්නා කෙනෙකුන් පත්වල හිරි අඳනාසේ. ඊගාව එක තොපගේ පුතුණුවන්ගේ සැටි පෙවෙත් නපුර උන් තමන් නොකියතත් ලෙඩක් දුකක් ඇත්තාසේ. හතරවෙනියට දීලා තියෙනවා පිළියමට වෙදවරුන් ගෙනා කල වෙදකම් නිමනතෙක් බදු දුන මැනව මංකුලී දුන මැනව කෙලවර මිලත් දුන මැනව. පස්වෙනියට දීලා තියෙනවා යම් ලෙසක් කළ කල මාගේ වස්තුවට හානියෙක් නොවේ නම් ඒ ලෙසක් කෙරෙමි කියාලා වෙදවරුන් ළඟට ගොසින්. හයවෙනියට දීලා තියෙනවා පය බරවායට පිටිකර බෙහෙත් බඳිනාසේ ඇස් අරහන්ට තොල් අඳුන් ගානාසේ. හත්වෙනියට මා එතනට ගිය කල මට්ට කුණ්ඩලියා මා කෙරෙහි සිත පහදවාගෙන කොටගත් අනික් පින්කමක් නැතත් සිත පහදවාගත් පමණින්ම මිය ගොස් තවතිසා දෙව්ලොව. අටවෙනි උපුටනය ඉතා ලෙටි වූ අදින්න පුබ්බක බමුණුද සෝවාන්ව ඇඹුලකින් තඹ මලකඩ නැතිවන්නාසේ ලෝභ සිත් මදව. නවවෙනියට දීලා තියෙනවා යම් කෙනෙකුන් නුවණ නැමැති පහන් නැසින් කුසල් මගට බැස ලඝු ඌත් කුසලයෙහි හැසිරෙත් නම් ඒ නිසා ලබන ලොවී ලෝතුරා සැපත් මට්ට කුණ්ඩලී වස්තුවෙන් දක්වමු කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ඔයගොල්ලන්ට මට්ට කුණ්ඩලී වස්තුවට අදාළව උපුටන ටික දෙන්නේ. මෙතන උපුටන 9ක් තියෙනවා. මේ 9ම ඔයගොල්ලෝ පාඩම් කරගන්න. මේ 9 පාඩම් කරගත්තොත් මට්ට කුණ්ඩලී කතාවස්තුවට අදාළ වෙන ඕනිම ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන්. ඉතින් මං ඉදිරියට වීඩියෝ වලින් අරගෙන එන්නම් ඔයගොල්ලන්ට කොහොමද මේ උපුටන ටික දාලා කොයි වගේ ප්‍රශ්න වලටද උත්තර ලියන්න පුළුවන් කියලා. ඒ ප්‍රශ්න වලට අදාළ උපුටන ටිකත් මම ඔයගොල්ලන්ට වෙනම සාකච්ඡා කරන්නම් මේ අතුරින්.
එහෙනම් ඔන්න 2026 අගෝස්තු මාසේ එලෙවල් විභාගය ලියන්න ඉන්න ඔයාට තමයි මෙන්න මේ උපුටන 9 ගෙනාවේ ඔයා වෙනුවෙන්. ඉතින් මේ උපුටන 9 පාඩම් කරගෙන ඉන්න මං ඊගාව වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට අරන් එන්නම් මේ උපුටන 9න් කොහොමද ප්‍රශ්නයකට උත්තර ලියාගන්නේ කියලා. මේ 9න් ගොඩාක් ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. මං මේ ප්‍රශ්න වෙන වෙනම කතා කරන්නම් මේ වගේ උපුටන තෝරලා අරගෙන මේ 9 ඇතුළෙන්ම උපුටන තෝරලා අරගෙන ප්‍රශ්න වලට උත්තර ලියන විදිහ ගැන මං කතා කරන්නම්. එහෙනම් අලුත් පාඩමකින් අපි ඉක්මනින්ම හම්බ වෙමු. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මට්ට කුණ්ඩලී කතාවස්තුවට අදාළව අපේ උපුටන ටික පාඩම් කරගන්න ඕන. ඉතින් මං ඔය කිව්ව විදිහට ඔය උපුටන 9 පාඩම් කරගත්තොත් ඔයගොල්ලන්ට පුළුවන් මට්ට කුණ්ඩලී කතාව ආශ්‍රයෙන් එන ඕනෑම ප්‍රශ්නයකට උත්තරයක් ලියා ගන්න. දැන් ඉස්සරහට අපි ප්‍රශ්න වලට උත්තර ලියදී සම්පූර්ණ කතාවස්තු දෙක ආශ්‍රයෙන්මනේ උත්තර ලියන්නේ. ඉතින් දැම්ම තියා මේ උපුටන 9 පාඩම් කරගත්තොත් ඔයගොල්ලන්ට පුළුවන් අනිවාර්යයෙන්ම මට්ට කුණ්ඩලී කතාවෙන් එන ඕනිම ප්‍රශ්නයකට උත්තරයක් ලියා ගන්න. ඉතින් සාහිත්‍ය අමාරු නෑ. මෙන්න මේ උපුටන 9 පාඩම් කරගන්න ඔයගොල්ලන්ට පුළුවන් හොඳට විභාගයේ පාස් වෙන්න ඒකක් ගන්න පුළුවන් සිංහල වලට. ඉතින් එහෙනම් අපි වැඩ පටන් ගමු. කවුරුත් බෑ කියලා සිංහල අතහැරලා දාලා ඉන්න එපා. හැමෝටම පුළුවන්. හැමෝම එන්න channel එක පැත්තට එන්න. මොනවාම හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මේ පාඩම් කරන ඒවා සම්බන්ධයෙන් මම ඔයගොල්ලන්ට පුළුවන් උපකාරයක්, පුළුවන් උදව්වක් අනිවාර්යයෙන්ම කරනවා. තේරෙන්නේ නැත්නම් කියන්න. ආපහු වීඩියෝ එකක් ගේන්නම් ඔයගොල්ලෝ වෙනුවෙන්. ඉතින් එන්න කියලා ආරාධනා කරනවා channel එක පැත්තට ඇවිල්ලා ඉගෙන ගන්න කොහොමද මේ සාහිත්‍ය පාඩම් ටික ඉගෙන ගන්න කියලා. ඉතින් එහෙනම් අද මට කුණ්ඩලී කතාවට අදාළ උපුටන ටික දුන්නා. මේ වගේ අනිත් දේවල් වලටත් අනිත් කතාවස්තු වලටත් අදාළ උපුටන ටික මම ඔයගොල්ලන්ට ඉක්මනටම ලබලා දෙන්නම්. ලබන අගෝස්තු විභාගෙලින ඔයාට මේක ගොඩාක් වැදගත් වෙයි. ඉතින් යාළුවොත් එක්ක ඇවිල්ලා channel එකට එකතු වෙන්න. අපි ලොකු වැඩ කොටසක් කරමු. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට හොඳටම කාලේ තිනවා මේ මාස 6 හොඳටම ඇති ඔයගොල්ලන්ට වැඩක් කරගන්න. පාඩම් කරලා නැත්නම් දැම්මම පාඩම් කරන්න පටන් ගන්න. ඔයගොල්ලන්ට පුළුවන් කැම්පස් සීනේ හැබෑ කරගන්න. පාඩම් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන වැඩ පටන් ගත්තේ නැති කෙනෙක් නම් ඔන්න අද ඉඳන් වැඩ පටන් ගන්න. ඔයාලට පුළුවන් මං ඔයගොල්ලන්ට මේ උපුටන හැම එකක්ම දෙනවා හැම පාඩමකටම අදාළව. මේ විතරක් නෙවෙයි නූතන පද්‍ය, ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍ය, කෙටි කතා, බැද්දේගම, ඊට පස්සේ ගත්තොත් සද්ධර්ම අලංකාරය, පූජාවලිය, ඊට පස්සේ ජාතක කතා, මේ හැම එකකටම අදාළව ඔයගොල්ලන්ට ගුත්තිලකාවේ මේ හැම එකක්ම පැහැදිලිව ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒ නිසා කවුරුත් බය වෙන්න එපා. සාහිත්‍ය අමාරු නෑ. හැමෝම එන්න. අපි ඇවිල්ලා ලොකු වැඩක් කරගමු. හරි. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ආයෙත් අලුත් පාඩමකින් ඉක්මනටම හම්බ වෙමු. හැමෝටම හොඳින් පාඩම් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තව මාස 6ක් තියෙනවා ඔයගොල්ලන්ට හොඳටම වැඩ කටයුතු කරන්න. නිදා ගන්න එක ටිකක් අඩු කරලා ඉතින් තමන් වෙනුවෙන් තමන් මහන්සි වෙන්න. තමන්ට තමන්ම තමයි පිටට ඉන්නේ. ඉතින් ඒ නිසා හැමෝම හොඳින් වැඩ කරන්න. හැමෝටම පුළුවන් බෑ කියලා හිතන්න එපා. අපි මං ආයෙත් අලුත් පාඩමක් අරගෙන ඉක්මනින්ම ඔයගොල්ලෝ හම්බ වෙන්න එන්න. එහෙනම් ගිහින් එන්න. Thank you for watching Sinhala with M Madhushani YouTube channel. හැමෝම පරිස්සමින් ඉන්න.